සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී ඔයාලා හැම දෙනෙක්වම. ඉතින් ඔන්න අලුත් තොරතුරක් අරන් එලා තිනවා අද අපේ YouTube channel එකෙන්. ඉතින් ඔන්න අද හැමෝටම සුබ ආරංචියක් තමයි අරගෙන අවිලා තියෙන්නේ. ඉතින් මේක හැමෝටම share කරන්න අස්සසුම ප්‍රතිලාභී හැමෝටම. ඉතින් අද තොරතුරෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ මෙන්න මේ විදිහට අස්සසුම ප්‍රතිලාභී ඔයාට. ඒ කියන්නේ අස්සසුම හිමි ඔයාට රුපියල් 1,50,000ක මුදලක් දීමනාවක් මෙන්න මේ විදිහට රජයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ගැන තමයි අද වීඩියෝ එකකින් කතා කරන්නේ. ඉතින් අද තොරතුරට යන්න කලින් මතක් කරනවා අපේ channel එකට subscribe කරලා එකතු වෙන්නේ නැති කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. මොකද කියනවා නම් අස්සසුම සම්බන්ධයෙන් සහ රජයේ දීමනා සම්බන්ධයෙන් තොරතුරු හරි තොරතුරු නිවැරදි වෙලාවටම අපේ channel එකෙන් ඔයාලව දැනුවත් කරනවා. අස්සසුම මුදල් වැටෙන දිනේ ඒ වගේ මෙන්න මේ විදිහට අස්සසුම මුදල් බැංකුවට වැටෙන දිනේ පිළිබඳව මෙන්න මේ විදිහට හරි තොරතුරු වලින් ඔයාලව දැනුවත් කරනවා. ඉතින් ඔන්න අද කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ මෙන්න මේ විදිහට රජයෙන් දීමනාවක් දෙනවා කියලා දැන් නිවේදනයක් මෙන්න මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේක රුපියල් 1,50,000ක දීමනාවක්. ඉතින් අපි දැන් කතා කරමු මෙන්න මේ දීමනාව කොහොමද ලැබෙන්නේ කාටද ලැබෙන්නේ කියලා. ඉතින් මේකේ නම් ලිස්ට් එක තාම දීලා නැහැ. ඉතින් අද වීඩියෝ එකේදී අපි කියන්න ආවේ මෙන්න මේ විදිහට දීමනාවක් දෙනවා. ඉතින් මෙන්න මේ කට්ටියට තමයි දෙන්නේ කියලා. ඉතින් නම් ලිස්ට් එක තාම මෙයාලා නිකුත් කරලා නැහැ. ඉතින් මෙයාලගේ වෙබ්සයිට් එකේවත් තාම දාලා නැහැ. ඉතින් ඔයා අස්සසුම ප්‍රතිලාභියෙක් නම් මෙන්න මේ විදිහට ඔයාලට මේ 1,50,000ක මුදල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක දෙන්නේ දිලිඳු සහ අන්ත දිලිඳු යන කාණ්ඩයේ මෙන්න මේ විදිහට මේ කාණ්ඩ දෙකේ කට්ටියට තමයි. ඉතින් ඔයාලා දන්නවා අස්සසුම හිමි ලක්ෂ 8කට වගේ වැඩි ප්‍රමාණයක් ඉන්නවා ලංකාවේ. ඉතින් මෙන්න මේ විදිහට මේ කට්ටියකින් පවුල් 23,600 ගානකට තමයි මෙන්න මේ විදිහට මේ 1,50,000ක දීමනාව දෙන්නේ. හරි දැන් ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් ඉතින් මටත් ලැබෙයිද කියලා. හරි ඉතින් ඔයාලටත් ලබා ගන්න පුළුවන් ඔය අන්ත දිලිඳු නම් මෙන්න මේ විදිහට දිලිඳු කාණ්ඩේ මෙන්න මේ කාණ්ඩ දෙකකින් එකක ඉන්නවා නම් ඔයාටත් මෙන්න මේක ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මතක් කරනවා මේක ලබා දෙන්නේ ඔයා ව්‍යාපාරයක් කරනවා නම් නැත්නම් ඔයා ස්වයං රැකියාවක් කරනවා නම් ඉතින් මෙන්න මේ වගේ දෙයක් කරනවා නම් තමයි මේක ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඔයා අන්ත දිලිඳු නම් දිලිඳු කාණ්ඩේ නම් ඉතින් මේකට සූදානම් වෙලා ඉන්න අපේ channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. අපේ channel එකෙන් දැනුවත් කරන ඔයාලව මෙන්න මේ විදිහට අනිවාර්යයෙන්ම මෙන්න මේකේ නම් ලිස්ට් එක දාපු ගමන් ඉතින් මෙන්න මේක 1,50,000ක මුදලක් තමයි පවුල් 23,600 ගණනකට තමයි ලබා දෙනවා කියලා තින්නේ. ඉතින් ඒක බොහොම අඩු ප්‍රමාණයක්. ඉතින් දිලිඳු සහ අන්ත දිලිඳු ප්‍රමාණයනුත් පොඩි සංඛ්‍යාවකට තමයි මෙන්න මේ මුදල ලබා ගැනීම හැකියාව තියෙන්නේ. ඉතින් ඔයා ස්වයං රැකියාවක් කරනවා නම් ඒ වගේම ව්‍යාපාරයක් කරනවා නම් මේක ඉදිරියට කරගෙන යාම සඳහා තමයි මෙන්න මේ දීමනාව රජයෙන් දෙනවා කියලා තියෙන්නේ යාළුවනේ. ඉතින් මේක ගැන තාම හරියට එයාලගේ වෙබ්සයිට් එකේවත් හරියටම මෙන්න විදිහට තොරතුරු සඳහන් කරලා නැහැ. නම් ලිස්ට් එකක් දානවා කියලා තියෙනවා. ඉතින් මෙන්න මේක මේ මාසේ අන්තිම වෙද්දි වගේ ඔයාලට මෙන්න මේක බලා ගන්න පුළුවන්. ඉතින් අපේ channel එක subscribe කරලා එකතු වෙලා හිටියොත් එහෙම මේ ගැන තොරතුරු ඒ වගේම මෙන්න මේ විදිහට හරිම තොරතුරු අරගෙන එනවා. ඉතින් channel එකත් එක්ක subscribe කරලා එකතු වෙලා ඉන්න. ඉතින් හරිය තොරතුරුක් දැනගත්තු ගමන් මෙන්න මේ විදිහට නම් ලිස්ට් එක දාපු ගමන් ඔයාලව දැනුවත් කරන්න. එහෙනම් ඉතින් අපි තවත් තොරතුරුකින් හමු වෙනතුරු ඔයගොල්ලොන්ට සුබම සුබ දවසක්.